ආයුබෝවන්. අද අපි අපේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩිම්බකෝෂ පිළිකා පිළිබඳවයි. කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ගයක් තමයි ඩිම්බකෝෂ පිළිකා කියන්නේ. නමුත් ඩිම්බකෝෂ පිළිකා මුල් අවධියේදී හඳුනා ගැනීමට අපහසු වන අතර එහි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ යම් තරමකට රෝගය ව්‍යාප්ත වූ පසුවයි. එම නිසා අපි මෙම රෝගය පිළිබඳව හොඳින් දැනුවත් වී සිටීම ඉතාම වැදගත් වේ. අපි මුලින්ම බලමු ඩිම්බකෝෂයක් කියන්නේ මොකක්ද කියලා. ඩිම්බකෝෂ කියන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඉතාම වැදගත් ඉන්ද්‍රියක්. මෙම ඩිම්බකෝෂ මගින් ඩිම්බ නිපදවන අතර ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝනද නිපදවයි. එම නිසා ප්‍රජනන ක්‍රියාවලියේදී වැදගත් කාර්යයක් මෙම ඩිම්බකෝෂ මගින් සිදු කරයි. අපි දැන් බලමු ඩිම්බකෝෂ පිළිකාවක් හෙවත් ඕවේරියන් කැන්සර් එකක් කියන්නේ මොකක්ද කියලා. ඩිම්බකෝෂ පිළිකාවක් කියන්නේ ඩිම්බකෝෂවල සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වී ගෙඩියක් බවට පත්වන අවස්ථාවක්. ඩිම්බකෝෂ පිළිකාවක් බොහෝ විට මුල් අවධියේදී රෝග ලක්ෂණ නොපෙන්වයි. එම නිසා හඳුනා ගැනීමේ යම් අපහසුතාවයක් ඇත. නමුත් පහත රෝග ලක්ෂණ එක දිගට පෙන්වයි නම් ඔබ සැලකිලිමත් විය යුතුය. නිතර බඩ පුරවා දැමීම, නිතර බඩේ ඇතිවන තදබල ස්වභාවය, යටි බඩේ වේදනාව, කොන්දේ වේදනාව, කෑම අරුචිය සහ නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම ඕවේරියන් කැන්සර් එකක මූලික අවධියේ රෝග ලක්ෂණ විය හැකියි. එම නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඩිම්බකෝෂ පිළිකා සෑදීමේ වැඩි අවදානමක් ඇත්තේ ආර්තවහරණය වූ කාන්තාවන්ටයි. ඒ වගේම ජානමය බලපෑම් නිසාද ඇතිවිය හැකිය. මීට අමතරව තරබාරුකම දරු ප්‍රසූතියක් සිදු නොවූ කාන්තාවන්ටද ඩිම්බකෝෂ පිළිකාවක් ඇතිවීමේ අවදානමක් ඇත. අපි දැන් බලමු ඩිම්බකෝෂ පිළිකාව නිවැරදිව හඳුනගන්නේ කෙසේද කියලා. මූලිකවම වෛද්‍යවරයා රෝගයා පරීක්ෂා කර බලයි. මෙහිදී වෛද්‍යවරයාට අසාමාන්‍යතාවයක් නිරීක්ෂණය වුවහොත් ට්‍රාන්ස්වැජයිනල් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් සිදු කර ඩිම්බකෝෂවල අසාමාන්‍යතා නිරීක්ෂණය කරගත හැකිය. මීට අමතරව CA125 රුධිර පරීක්ෂාව සිදු කරද මෙම තත්ත්වය ගැන තවත් අදහසක් ලබාගත හැකිය. CA125 කියන්නේ ඩිම්බකෝෂ පිළිකා සෛල මගින් නිපදවන ප්‍රෝටීනයක්. ඒ ශරීරය ඉහළ ගියත් වෛද්‍යවරයාට සැකයක් ඇතිවිය හැකිය. නමුත් වෙනත් රෝග තත්ත්ව නිසාත් CA125 වගේ ඉහළ යන අවස්ථා ඇත. මීට අමතරව CT, MRI, PET ස්කෑන් මගින් පිළිකාව පැතිරී ඇති ආකාරය ගැන වැඩිදුර අධ්‍යයනය කරයි. ඉන්පසු ස්ථීර වශයෙන්ම රෝගය තහවුරු කිරීමට බයොප්සි පරීක්ෂාවක් සිදු කරයි. සැත්කම මගින් ඉවත් කරන ලද ඩිම්බකෝෂ සාම්පලයක් බයොප්සි පරීක්ෂාවක් සිදු කිරීම මගින් තමයි මෙලෙස ස්ථීරවම මේක පිළිකාවක්ද නැද්ද කියලා තහවුරු කරගන්නේ. මෙම ඕවේරියන් කැන්සර් වල විවිධ අවධි පවතිනවා. ස්ටේජ් 1, ස්ටේජ් 2, ස්ටේජ් 3 හා ස්ටේජ් 4 ලෙස මේවා හැඳින්වේ. මෙලෙස ස්ටේජස් වලට වෙන් කරගන්නේ ප්‍රතිකාර තීරණය කිරීමට සහ රෝගයාගේ තත්ත්වය අවබෝධ කර ගැනීමටයි. ස්ටේජ් 1 කියන්නේ පිළිකාව ඩිම්බකෝෂ තුළ පමණක් පවතින අවස්ථාවයි. ස්ටේජ් 2 කියන්නේ පිළිකාව ශ්‍රෝණිය තුළ ඇති අනෙක් කොටස් වලටත් පැතිරී ඇති අවස්ථාවයි. ස්ටේජ් 3 කියන්නේ පිළිකාව උදරය දෙසට හෝ වසා ගැටිවලටත් පැතිරී ඇති අවස්ථාවයි. ස්ටේජ් 4 කියන්නේ පිළිකා සෛල පෙනහළුවැනි දුරස්ථ අවයවවලටත් පැතිරී ඇති අවස්ථාවයි. රෝගයාගේ මෙම ස්ටේජ් එක අනුව වෛද්‍යවරයා කළ යුතු සැත්කම් සහ ප්‍රතිකර්ම තීරණය කරනවා. ප්‍රධාන වශයෙන්ම ශල්‍ය කර්ම හා කීමොතෙරපි මගින් ප්‍රතිකාර සිදු කරනු ලබනවා. ලංකාවේ දැනට මහර්ගම අපේක්ෂා රෝහලේ සහ පෞද්ගලික රෝහල් මගින් මෙම සේවාවන් ඔබට සපයාගත හැකිය. එම නිසා ඒ පිළිබඳව දැනුවත් වීම ඉතාම වැදගත් වේ. ඔබ සැමට ආයුබෝවන්.